උසාන උඹ අඳින ඇඳුම් පට්ට ලස්සනයි මම කොහෙන්ද මං ගන්න මං අඳින ඇඳුම් මගේ නෙවෙයි බං මගේ අයියාගේ ඌ ටවුමට ගියාම මං ඇඳගෙන එනවා මේ මටත් වෙන ගමනක් යන්නදී අයියා ඇඳුම් ලයින් කරලා දෙනවද පිස්සුද බං උඹට අයියාගේ ඇඳුම් නම් දෙන්න බෑ ඌට දන්නේ නැතුව තමයි මාත් ඇඳගෙන ආවේ එහෙමද බං කීනකොට උඹලා අයියනවා බං උඹ ගාගෙන් අහලා තියාම මගේ ඇඳුම් ගඳන් ආවේ ආගෙවත් එව්වේ නැහැ අඳින්න ඇඳුම්න්නේ තියෙන අම්මා තමයි ඇඳගෙන යන්නේ කිව්වේ මම කෑල්ල අරන් දීපු ඇඳුම් බං ඒ හින්දා කලබලා ගන්නකො ගෙදර ගිහලා තිබ්බ දෙනින් ගලවලා දීපන් අයි බං කෑ ගහන්න මේ මල්ලිනේ බං ඌ වැන්ද කියලා මොකද වෙන්නේ බං නෑ බං ඌ වැන්ද කියලා මට අවුලක් නෑ කෑල්ල අරන් දීපු ඇඳුමනේ බං ඒක දැක්කොත් කේස් එක බං ආයෙ නම් උඹ ඇඳුම් ගන්න නෑ මං තිබ්බ දෙනින් ගලවලා තියන්නම් බං මං ටවුමර ගිහලා ඉද්දි උඹ ඇඳුම කියලා ගෙදරින් ගලවලා දීපන් සුද්දා සූර්යා මල්ලි ඉන්නවා කොහෙද ඌ ඉන්නේ සුද්දායේ එදා ටවුන් එකේ සූට් එකේද මට ගැහුවේ උඩ ගහන්න වෙනවට ගමන් නැහැ ඔගේ මල්ලි අනිවාර්යෙන් ගහන්න ඕනේ එන යවන්කෝ සුද්දායේ අර ඉන්නේ සූර්යා මල්ලි යවන්කෝ දැන්ට මොකද කේස් එක? උගේ අයියා අපේ ගෙට්ට ගාලා බං. ඒකයි මුට ගන්න ආවේ අද. මේ සුද්දායේ අපේ අයියාත් එක්ක ප්‍රශ්නයක් නෑ අපි අයියාත් එක්ක බලාගන්න මම මොකුත් කරේ නෑනේ උඹ බබාද? අර ඉන්නේ සූර්යාගේ මල්ලි නේද? උට මොකක්ද ප්‍රශ්නයක් වගේ. සූර්යාට කිව්වනම් හරි. ඔව් ගිහපන් මල්ලි. සූර්යයි ඔයාලා මල්ලිට මෙතන මේ හන්දිය ගාව කොල්ලෝගයක් ගහනවා ඉක්මනට එන්නකෝ හිටපන් මල්ලි මම ඉක්මනට එන්නම්. නේද? මල්ලි උඹට කවුද ගෙව්වේ? ඔයා ටවුමේදී එදා කොල්ලෙක්ට ගෙව්වා කියලා සුද්දායියලා යම මට ගෙව්වා ඊයේද උඹට මාත් එක්ක ප්‍රශ්න නැතිනම් උඹගේ මාත් එක්ක බලාගන්න. මගේ මල්ලිට අතත් තියලා අහුවෙන්න එපා. මං ඉන්න එක මගේ මල්ලිට අතත් තියන්න දෙන්නේ නැහැ, තියන්නත් බෑ. මල්ලියේ උඹ ඉපදුණු දා අම්මා තාත්තටත් වඩා අයියා සතුටු වුණා ලෙංග